ලාංකීය ක්‍රීඩාලෝලීන් හැම දෙනාටම ජයග්‍රාහී දවසක්. තුන්කොන් පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ 6 වන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද රාවල්පිණ්ඩිහිදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6:30ට තරඟය ආරම්භ කිරීමටයි සැලසුම් කර තියෙන්නේ. මේ තරඟයේ ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මකයි. ජය පරාජය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිය ගැන තීරණය වනු ඇත. තවද මේ තරඟයේදී පාකිස්තානු කණ්ඩායමට එරෙහිව හොඳින් ක්‍රීඩා කරන කුසල් ජනිත් පෙරේරාට වනිදු හසරංගට වගේම පැතුම් නිස්සංකටත් තරඟයේ ජයග්‍රහණය කරා රැගෙන යාමට ඉහළ වගකීමක් පැවරෙනු ඇති. තවද කුසල් මෙන්ඩිස් දිගින් දිගටම පාකිස්තාන කණ්ඩායමට එරෙහිව හොඳින් ක්‍රීඩා නොකළ නිසා ඔහුටත් මේ තරඟයේ විශාල අභියෝගයක් වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම මේ දක්වා පන්දුවාර 2020 තරඟ 25ක් ක්‍රීඩා කර තිබෙන අතර එයින් 15ක් පාකිස්තාන කණ්ඩායම ජයගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකි වුණේ තරඟ 10ක් පමණයි. තවද මේ වන විට 2020 තරඟවල පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් ලකුණු පිළිවෙලින් 2326ක්, 2305ක් සහ 2232ක් ලබා ඇති නිසා ඔවුන් තිදෙනා අතරත් තියුණු සටනක් දක්නට ලැබෙනු ඇත. බොහෝ දුරට විශ්වාස ක්‍රීඩාරංචි මාර්ග වාර්තා කරන අන්දමට පසුගිය පාකිස්තාන තරඟයේදී හොඳින් දක්ෂතා අතරට නොපැමිණි වේගපන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කැඳවීමට වැඩි ඉඩක් පවතින බවයි වාර්තා වෙන්නේ. එසේ වුවහොත් අද දිනේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් ක්‍රීඩකයින් 11 දෙනා පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ජනිත් ලියනගේ, දසුන් ශානක, පවන් රත්නායක, වනිදු හසරංග, මහීස් තීක්ෂණ, දුස්මන්ත චමීර සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයින්